හරි අද කතා කරන්න යන්නේ කොහොමද ඔයාගේ වෙබ්සයිට් එකට ලේසියෙන්ම කන්ටැක්ට් ෆෝම් එක හදාගෙන ඒක වගේ ඊමේල් එකත් එක්ක ලින්ක් කරගන්න කියලා. Google එකේ සර්ච් කරන්න web3 forms කියලා. ඊට පස්සේ මෙන්න මෙතන පළවෙනි සර්ච් රිසල්ට් එකේ තියෙනවා web3 forms කියලා. අන්න ඒකට යන්න. මෙතන තියෙනවා create your access key කියලා. ඒක බඩ පස්සේ පල්ලෙහාට මේ විදිහට ස්ක්‍රෝල් වෙනවා. මෙන්න මෙතනින් ගහන්න ඔයාට ඊමේල් ගෙන්නව ගන්න අවශ්‍ය වෙන ඔයාගේ ඊමේල් එක. මම මගේ ඊමේල් එක දෙනවා. දීලා මම ඔබනවා create access key කියන බටන් එක. දැන් ඔයාගේ ඊමේල් එක බලන්න web3 forms වලින් ඊමේල් එකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ public access keys කියලා public key එකක් එක්ක. මම දැන් සාමාන්‍ය විදිහට forms app කියලා folder එකක් හදාගත්තා. මම ඒක ඇතුළට ගිහිල්ලා right click කරලා මෙතනින් යනවා open with code කියලා. එතකොට වෙන්නේ මේ folder එකේ අපේ VS code එකකින් open වෙනවා. මම Visual Studio Code එකේ index.html සහ style.css කියලා ෆයිල් දෙකක් හදාගත්තා. මේකේ index.html එකේ ටයිප් කරනවා html කියලා. ඒකේ html5 කියලා එක select කරලා මම enter ඔබනවා. ඊට පස්සේ ආයෙත් web3 forms site එකට ඇවිල්ලා මෙතන තියෙන මේ from templates කියන එකට ගිහිල්ලා ඒකෙන් අපි හදන basic html contact form එකට අවශ්‍ය template එක අරගෙන මේ html code එක HTML ෆයිල් එකේ body tag එක ඇතුළටත් CSS code එක CSS ෆයිල් එක ඇතුළටත් දාගන්නවා. ඒ code line එක දැම්මට පස්සේ HTML එකේ head tag එක ඇතුලේ මේ code එක දාලා අපිට HTML and CSS ෆයිල් link කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ index.html ෆයිල් එක open කරලා බලන්න මෙන්න මේ වගේ ලස්සන contact form එකක් තියෙයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ code එකේ මෙන්න මෙතන තියෙන your access key here කියන තැනට ඔයාට අර email through our public key එක paste කරන්න. හරි. දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ contact form එක සාමාන්‍ය විදිහට dummy data ටිකක් දාලා ඉවර වෙලා send message button එක ඔබලා test කරන්න. ඊට පස්සේ ඔන්න ඔහොම එනවා. ඊට පස්සේ ඔයාගේ email එකට ගියට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඒ ඔයා පුරවපු විස්තර ටික ඔයාගේ email through ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද මේ ෆෝම් එක තව කස්ටමයිස් කරගන්නේ සහ මේකට තව ෆීචර්ස් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් ඉක්මනට ඕන යටින් web3 කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.